අතේ තියෙන ලක්ෂ 2යි. මුළු වත්කම කෝටි 600ක්. තලපති විජයගේ මැතිවරණ දිවුරුම් ප්‍රකාශයන් මුළු ලෝකෙම හෙළවෙයි. කෝටි 120ක OTT ඩීල් එක කුඩු වෙලා ජනනායකන් අගාධයට. ඒ අස්සේ විජයට මඩ ගහන ෆිල්ම් එකකුත් එයි. අප්‍රේල් 23 ලංකාවේ සිනමා ශාලා දෙවනත් කරන දෙවන්ත සිනමා යුද්ධය. කෝටි 4000ක රාමායණය සහ ආසියාව මොහොල්ලන ධර්ම යුද්ධය 3. අද සිනේ රීල්ස් LK විශේෂ අනාවරණය. වැඩේ පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම අවසානයේ වෙනකම්ම බලන්න. මොකද අගට යන්න තමයි අද නිවුස් වල හොඳම සෙල්ලම් සහ හයිප් එක වැඩි වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ වීඩියෝ එකේ තියෙන තොරතුරු අපි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන මොහොත වෙනකන් තියෙන අලුත්ම සහ නිල තත්වයන්. දේශපාලනය සහ සිනමාව කියන්නේ තත්පරෙන් තත්පරය වෙනස් වෙන දේවල් නිසා ඉස්සරහට මේවා යම් තාක් දුරට වෙනස් වෙන්නත් පුරුවන්. අපේ channel එක හරහා අපි අලුත් තීරණයක් ගත්තා. මින් ඉදිරියට හැම මාසෙම මුල ඒ අලුතින් පටන් ගන්න මාසේ අපිට බලන්න තියෙන දෙවැන්තම ෆිල්ම් මොනවද? ඒ වගේම සිනමා ලෝකයේ තියෙන hot news මොනවද කියලා මේ වගේ විශේෂ වීඩියෝ එකකින් අපි ඔයාලට අරන් එනවා. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු අද අපේ පළවෙනි සහ උණුසුම්ම නිවුස් එකට. අතේ ලක්ෂ 2යි විජයගේ කෝටි 600ක අධිරාජ්‍යය. ඉලෙක්ෂන් එකට නාම යෝජනා දෙනවා කියන්නේ ඕනෑම කෙනෙක්ගේ ඇතුලේ තියෙන ඇත්තම සල්ලි මල්ල. එහෙමත් නැත්නම් පැටිකිරිය එළියට එන වෙලාව. තලපති විජයි පෙරම්බූර් ආසනයට නාම යෝජනා දෙද්දි ඉදිරිපත් කරපු වත්කම් වාර්තාව දැක්කම ඕනෑම කෙනෙක්ට පිස්සු හැදෙනවා. විජයගේ මුළු වත්කම ඉන්දියානු රුපියල් කෝටි 603යි. ඒකෙන් කෝටි 213ක්ම තියෙන්නේ බැංකු තැන්පතු විදිහට. මචන්, එයා පාවිච්චි කරන කාර් සෙට් එක දිහා බලපංකෝ. BMW 530, Toyota Lexus, Toyota Wellfire සහ අලුත්ම BMW i7. කොඩයිකානල් වල කෘෂිකාර්මික ඉඩම්, චෙන්නයි වල වාණිජ දේපල මේ ඔක්කොම තියෙනවා. හැබැයි අමුතුම වෙඩේ කියන්නේ මේ කෝටි 600ක හිමිකාරයාගේ අතේ. ඒ කියන්නේ කෑෂ් ඉන් හෑන්ඩ් තියෙන්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 2ක් විතරයිලු. ඒකත් ලංකාවේ සල්ලි වලින් ගත්තොත් ලක්ෂ 7ක් වගේ. ඒ වගේම රන් සහ රිදී ග්‍රෑම් 883ක් තියෙනවා. තවත් පට්ටම නිවුස් එක තමයි තමන්ගෙන් දික්කසාද වෙන්න නඩු දාපු බිරිඳ සංගීතාටත් විජයි රුපියල් කෝටි $ක ණයක් දීලා තියෙනවා කියන එක. ණයක්කුත් නැති කාටවත් බයත් නැති විජයිගේ මේ රියල් ලයිෆ් වත්කම් වාර්තාව දැන් මුළු තමිල්නාඩුවම හොල්ලලා ඉවරයි. ජනනායකන් තවත් අගාධයට. හැබැයි මචං, කෝටි ගාණක් සල්ලි තිබුණට වැළක් නැහැ. විජයිගේ සිනමා ජීවිතයේ අන්තිම පරිච්ඡේදය වෙන්න තිබුණා. සිනමාවෙන් දේශපාලනයට යන සිම්බලික් අඩිතාලම වෙන්න තිබුණ 69 වෙනි ෆිල්ම් එක වෙන ජනනායකන් දැන් ලොකුම අගාධයක. කෝටි 300ත් 500ත් අතර බජට් එකක් තියෙන H විනෝද් අධ්‍යක්ෂණය කරන මේ ෆිල්ම් එකට CBFC එකෙන්, ඒ කියන්නේ සෙන්සර් බෝඩ් එකෙන් සහතිකයක් දෙන්න බෑ කියලා කෙලින්ම ප්‍රතික්ෂේප කළා. හේතුව ආගමික සලකුණු අභාවිතය සහ හමුදාව නිරූපණය කරපු විදිහ ගැටලු සහගත වීම. මද්රාසි මහා අධිකරණය, ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්කොම try කළා. අන්තිමට කමිටු සමාජිකයෙක්ට අසනීපයි කියලත් ස්ක්‍රීනින් එක කල් ගියා. අන්තිමට ජනවාරි 9 එන්න තිබුණ ෆිල්ම් එක ජූලි මාසි විජයිගේ උපන්දිනය වෙනකන් කල් ගියා. මේ ඩිලේ එක නිසා විජයිට වැදුණු ට්‍රිපල් ෆයිනෑන්ෂල් බ්ලෝ එක බලන්න. Amazon Prime ඩීල් එක කුඩු වෙලා. 2025 නොවැම්බර් වලදී කෝටි 120කට විකුණු OTT ඩීල් එක Amazon එකෙන් නිල වශයෙන් කැන්සල් කළා. ඕවර්සීස් පාඩුව ෆාස්ට් ෆිල්ම්ස් ඩීල් එකත් ඉවරයි. KVN Productions දැන් Netflix G5 එක සාකච්ඡා කරනවා. ඒත් කාලේ යනවා. තියටර් ඕනර්ස්ලාට කෝටි 100ක පාඩුවක්. කැනඩාවේ යෝක් සිනමාස් රසිකයන්ට දැන් ටිකට් සල්ලි ආපහු ගෙවනවා. මචං, මේ පිටුපස්සේ ලොකු කන්ස්පිරසි තියරි එකකුත් යනවා. කට්ටිය කියන්නේ විජයි මහාමැති වුණාට පස්සේ තමයි මේක රිලීස් වෙන්නේ. මේක පිටුපස්සේ දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. ඒ ඇස්සේ හරියටම අප්‍රේල් 10 වෙනිදා විජයිගේ දේශපාලන ආගමනයටයි එයාගේ පෞද්ගලික ජීවිතයටයි මඩගහන TN 2026 තංග නචත්‍රයම් ෆිල්ම් එක රිලීස් වෙනවා. නෙටි තමයි ප්‍රධාන චරිතය කරන්නේ. මේකේ කෙලින්ම කරන්නේ සුපර්ස්ටාර් එන්ටරින් පොලිටික්ස් කියන කන්සෙප්ට් එක අරන් විජයි වගේ තරුවෙක් දේශපාලනයට එවිල්ලා ෆේල් වෙන හැටි පෙන්වන එක. දැන් සෝෂල් මීඩියා වල ෆෑන්ස්ලා අතර මරා ගැනීමක් යනවා. දික්කසාද නඩුව සහ තීරණාත්මක සතිය. මචං, දේශපාලනයයි සිනමාවයි පැත්තකින් තිබ්බම 1999 දී පටන් ගත්ත ඒ ලස්සන ආදර කතාව දැන් චෙංගල්පට්ටු පවුල්ලුසාවයක කෙලවර වෙන්නයි යන්නේ. ශ්‍රී ලංකා සම්බන්ධයක් තියෙන UK වල හැදිනු සංගීතා විජයිගේ ෆෑන් කෙනෙක් විදිහට ඇවිල්ලා පටන් ගත්ත මේ කතාව 2021 ඉඳන් විජයිගේ තිබුණ එක්ස්ට්‍රා මැරිටල් ඇෆෙයාර් එකක් නිසා දෙදරග ගියා. එයා ඒක නවත්තන්නම් කිව්වට ඒක නොකළ නිසා
2026 පෙබරවාරි 24 වෙනිදා සංගීතා දික්කසාද නඩුව ගොනු කළා. චෝදනා තමයි ඇඩලටරි, මෙන්ටල් ක්‍රූවල්ටි සහ ඉමෝෂනල් නිග්ලෙක්ට්. විජයි තමන්ගේ කෝටි 600ක වත්කමෙන් කෝටි 250ක ඇලිමෝනි, ඒ කියන්නේ වන්දි මුදලක් දෙන්න හැදුවට සංගීතා ඒක ප්‍රතික්ෂේප කළා. දැන් තියෙන ලොකුම ගැටලුව තමයි ටයිමිං එක. අප්‍රේල් 20 දික්කසාද නඩුවේ පළවෙනි උසාවි වාරය. අප්‍රේල් 23 තමිල්නාඩු මැතිවරණය. තමන්ගේ ජීවිතයේ ලොකුම තීරණ දෙකකට විජයිට මුහුණ දෙන්න වෙන්නේ එකම සතියක. විජයි නම් ෆෑන්ස්ලාට කියන්නේ I will take care of all that. Be confident කියලා. බලමු මේ පාර තලපතිට මොකද වෙන්නේ කියලා. අප්‍රේල් 23 ලංකාවේ සිනමා යුද්ධය. හරි මචං. දැන් අපි තලපති විජයිගේ ප්‍රශ්න වලින් පොඩ්ඩක් මාරු වෙලා අපේ රටේ සිනමා පැත්තට එමු. මොකද අප්‍රේල් 23 කියන්නේ ලංකාවේ සිනමා ඉතිහාසයේ ලියවෙන රන් දවසක් වෙන්නයි යන්නේ. එකම දවසේ දෙවන්ත ෆිල්ම් දෙකක් රිලීස් වෙනවා. ඒ කියන්නේ බොක්ස් ඔෆිස් යුද්ධයක් අනිවාර්යයි. මුලින්ම එන්නේ රිවර් ස්ටෝන්. අධ්‍යක්ෂක ලලිත් රත්නායකගේ මේ අපූර්ව නිර්මාණය ලෝකෙම දිනාගත් එකක්. පොලිස් නිලධාරීන් 3 දෙනෙක් සහ තරුණ සිරකරුවෙක් කඳුකර ප්‍රදේශයක කරන අසීරු ගමනක් වටා තමයි කතාව ගෙතෙන්නේ. මේ ගමනේදී ඔවුන්ගේ පෞද්ගලික ගැටලුන් වගේම ලංකාවේ ජාතිකත්වයේ යථාර්ථයත් පට්ට රෝ විදිහට පෙන්නනවා. මචං, මේකේ ජාත්‍යන්තර සම්මාන ගැන කිව්වොත් ඔයාලා පිස්සු වැදෙනවා. ප්‍රංචේ වෙසූල් ෆෙස්ටිවල් එකේ ගෝල්ඩන් සයික්ලෝ කියන ප්‍රධානම සම්මානය. ෂංහයි ෆෙස්ටිවල් එකේ හොඳම තිර රචනය සහ සිනමා රූපණය. සිංගප්පූරු ෆෙස්ටිවල් එකේ හොඳම අධ්‍යක්ෂණය සහ දක්ෂතා. ලෝකෙම හොල්ලපු මේ ගෝල්ඩ් පීස් එකේ අප්‍රේල් 23 ඉඳන් අපේ සිනමා ශාලාවලදී සිංහලෙන්ම බලන්න පුළුවන්. සැබී සිනමා ලෝලියෙක් නම් මේක මිස් කරගන්න එන්න එපා. හැබැයි මචං, ඒ සටනට එන අනිත් දෙවන්තා තමයි OIC ගදාෆි. අපේ වන් ෂොට් රංජන් රාමනායකගේ සිනමා ආගමනය. මේක පොලිස් ඇක්ෂන් කොමඩි එකක්. රංජන්ගේ ෆෑන් බේස් එක මේකට කොච්චර හයිප් වෙලා තියෙනවද කියන්නත් ඒක දැනටමත් පේනවා. හැබැයි මෙන්න පට්ටම නිවුස් එක. OIC ගදාෆි එකම වෙලාවේ සිංහල සහ දෙමළ භාෂා දෙකෙන්ම රිලීස් වෙනවා. ඒක යන්නේ ලංකාවේ සිනමා ඉතිහාසයේ ලොකු ඓතිහාසික පියවරක්. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර කියලා ભેදයක් නැතිව මුළු ලංකාවටම එකපාර බලන්න පුළුවන්. රංජන්ගේ ඒ සුපුරුදු එන්ටර්ටේන්මන්ට් බ්ලාස්ට් එක මේ පාර නම් උපරිමෙන්ම ලැබෙයි. මේ දාගෙන ඉන්න රත්තරන් ඇමතුතුමා දීපේවා කියලා කිව්වද? ඔව් මම කිව්වද? පට්ට බැල්ලි. අප්‍රේල් 17 සාජන්ට් පුංචිසෝම සහ පේට්‍රියට් කල්යාම. හැබැයි මචන්, අර ලොකු යුද්ධයට කලින් හරියටම අප්‍රේල් 17 වෙනිදා පවුලේ හැමෝටම එකතු වෙලා බඩ පැලෙන්න hina වෙන්න පුළුවන් වැඩක් වෙනවා. ඒ තමයි ප්‍රවීණ අධ්‍යක්ෂක උදේකාන්ත වර්ණසූරියගේ සාජන්ට් පුංචිසෝම. උදේකාන්ත වර්ණසූරියම ලියලා නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එකේ ලංකාවේ දක්ෂම නළු නිලියෝ සෙට් එකක් ඉන්නවා. අවුරුදු නිවාඩුවට පවුලේ හැමෝත් එක්ක ගිහින් hina වෙන්න මේක තමයි පට්ටම ඔප්ෂන් එක. දැන්නෙමු අප්‍රේල් 23ට තිබුණ ලොකුම බෝම්බේට, පේට්‍රියට්. මුලින් අප්‍රේල් 23ට ප්ලෑන් කරලා තිබුණත් අන්තිම මොහොතේ මේක පරක්කු වෙලා. මලයාලම් සුබිරිතරුව මම්මුට්ටි ට්විටර් හරහා නිල වශයෙන්ම දෙනුම් දුන්නා පේට්‍රියට් ලෝකපුරා තිරගත වෙන්නේ මැයි 1 වෙනිදා කියලා. නිෂ්පාදක ඇන්ටෝ ජෝසෆ් කියන්නේ අනිවාර්යෙන්ම හයස්ට් ක්වොලිටි එක දෙන්න ඕන නිසා මේ තීරණය ගත්ත කියලා. ඒත් මචං, මේ පිටුපස්සේ කේරළයේ ප්‍රදර්ශකයන්ගේ සංගමයත් එක්ක ඇතිවුණු යම් බ්ලැක් ලිස්ට් ප්‍රශ්නයක් තියෙනවා කියලත් ආරංචි එනවා. කොහොම වුණත් මෝහන්ලාල් සහ මම්මුට්ටි වසර 18කට පස්සේ එකතු වෙන ලංකාවේ ෂූට් කරපු මේ දෙවෙන්ත ෆිල්ම් එක බලන්න මැයි 1 වෙනිදා වෙනකන් ඉවසමු. පේට්‍රියට් 4000ක කෝටියේ රාමායණය. මචං, දැන් අපි කතා කරන්න යන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ මෙතෙක් නිපදවන මිල අධිකම සහ දෙවන්තම සිනමා සිහිනය ගැන. ඒ තමයි නමිත් මල්හොත්‍රා සහ අධ්‍යක්ෂක නිතේෂ් තිවාරි එකතු වෙලා හදන රාමායණය. ආරෝහි 4000ක කෝටියේ රාමායණය කියන්නේ මේක කොටස් දෙකකින් සමන්විත නිර්මාණයක්. මුළු අයවැය ඉන්දියානු රුපියල් කෝටි 4000ක්. ඒ කියන්නේ එක කොටසකට කෝටි 2000ක් විතර වැය වෙලා. මේක නිකම්ම ගානක් නෙහ මචං. හොලිවුඩ්ඩේ ඉන්ටර්ස්ටෙලා සහ ඩූන් වැනි දවන්ත චිත්‍රපටවල අයවැයත් එක්ක මේක ශ්‍රීජුවම තරඟ කරනවා. ලෝක ප්‍රසිද්ධ DNEG සමාගම තමයි මෙහි VFX කටයුතු භාරව ඉන්නේ. මෙහි රාම ලෙස රංගනයෙන් දායක වෙන්නේ රන්බීර් කපූර්. සයි පල්ලවීත් ප්‍රධාන චරිතයකින් අපිට දැක ගන්න පුළුවන්. චිත්‍රපටයේ පුෂ්පක විමානය සහ අයෝධ්‍යාවේ සමහර දර්ශන ඉතාමත් තාර්ත්විකව නිර්මාණය කරලා තියෙනවා.
හැබැයි මචං මේ අධික ලෙස පරිගණක දර්ශන ඒ කියන්නේ CGI භාවිතා කිරීම නිසා චිත්‍රපටයේ තිබිය යුතු තාර්කික බව සහ ඒ ජීවයේ නැති වෙන්න පුළුවන් කියලා විවේචනයක් එල්ල වෙලා තියෙනවා. සමහර සටන ජවනිකා හරියට වීඩියෝ ගේම් එකක් වගේ පේනවා කියලත් මතපල වෙලා තියෙනවා. තව මාස 6ක වගේ විතර අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ කෝටි 4000ක ආයෝජනය සාර්ථක වෙයිද කියලා. ජෝර්ජ් කුට්ටිගේ අවසාන ගේම දෘශ්‍යම් 3. හරි මචං. වීඩියෝ එක ඉවර කරන්න කලින් මෙන්න තවත් පට්ටම සිනමා බෝම්බයක්. ඒ තමයි මුදු ආසියාවම බලාගෙන ඉන්න දෘශ්‍යම් 3. එහෙමත් නැත්නම් ලංකාවේ අපිට හුරුපුරුදු නමින් කිව්වොත් ධර්ම යුද්ධය 3. මචං මෝහන්ලාල් කියන්නේ නිකම්ම නළුවෙක් නෙවෙයි. මේ දෘශ්‍යම් ෆ්‍රැන්චයිස් එක හරහා ඔහු සිනමාවේ ලොකුම සලකුණක් තැබුවා. මුලින් මේක අප්‍රේල් මාසේ එන්න තිබුණත් දැන් මේක තවත් විශේෂ දවසකට කල් ගිහිලා තියෙනවා. ඒ තමයි මැයි 21 වෙනිදා. අයි මැයි 21. මොකද එදාට තමයි මෝහන්ලාල්ගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ. ඉතින් ඔහුගේ උපන්දිනය වෙනුවෙන්ම දෙන මේ ස්පෙෂල් රිලීස් එක ගැන දැන්ම ඉඳන් පට්ටම හයිප් එකක් තියෙනවා. ජෝර්ජ් කුට්ටිගේ මේ අවසාන පරිච්ඡේදය මොන වගේ වෙයිද? ඔහු මේ පාරත් බේරෙයිද? මැයි 21 වෙනකම් අපි ඉතින් මචං අතේ ලක්ෂ දෙකක් තියාගෙන කෝටි 600ක ගේමක් ගහන විජයගේ මේ රියල් ලයිෆ් සිනමා එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? කෝටි 12ක ණය බිරිඳට දුන්න එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරන්න. ඒ වගේම අප්‍රේල් 23 සිනමා යුද්ධෙන් ඔයා බරන්න යන්නේ මොකද්ද කියලාත් පල්ලෙහායින් කියාගෙන යන්න. මේ වගේ සිනමාවේ අස්සක් මුල්ලක් නෑර හොයන අලුත්ම රහස් සහ උණුසුම් තුරුතුරු දැනගන්න සිනේ රීල්ස් LK channel එක අනිවාර්යෙන්ම subscribe කරලා bell icon එකත් ඔබලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේම පට්ට වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නවා. ගිහින් එන්නම්. ජය වේවා.